සමාජයේ හිතනවා සමාජයට විහිළු සපයන්නෙක් බවට පත් වෙනවා ඒ වගේ වචන පාවිච්චි කරුවොත්. ඉතින් ඉංග්‍රීසි වචනයම පාවිච්චි කරන්න ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද එහෙම නැත්තම් අපිට මේ වෙලාවේදී තේරුම් ගන්න එකත් ගොඩක් අමාරු වෙනවා. බාගත කරනවා වගේ වචන දිගින් දිගට පාවිච්චි කරන්න ගියොත් සම්පූර්ණම සිංහල වචන විතරක් පාවිච්චි කරන්න ගියොත් පරිගණක භාවිතයේදී අපි ගොඩක් අපහසුතාවයකටපත් වෙනවා. ඉතින් මේ වගේ කලවම් භාෂාවක් පාවිච්චි කරගෙන යන් අපි. ඉතින් මෙතන තියෙනවා ස්ටාර්ට් බටන් එක. Windows 7 වල. අපි ඒක ක්ලික් කරලා අපි දැන් මේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් කියන එක බලන්න. මෙන්න මේ තියෙන අකුර හැඩයට දාලා තියෙනවා. ඔය එතන වචනයක් ලියලා තියෙනවා. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ඔය. ඕක තමයි අපි අන්තර්ජාලයට යන වෙබ් බ්‍රවුසර් එක. අපි ඒක ක්ලික් කරමු. ක්ලික් කරනවා කියන්නේ වම් පැත්තේ මවුස් බටන් එක එකපාරක් ඔබනවා. ඒක මතට තියලා. ටික වෙලාවක් යනවා අන්තර්ජාලය හා සම්බන්ධ වෙන්න. ඒක ක්ලික් කරපු සැනින් ඔබේ පරිගණකයේ අන්තර්ජාල පහසුකම තියෙනවා නම් අපිට දැක ගන්න පුළුවන් මේ වගේ වින්ඩෝ එකක්. මේ වින්ඩෝ එකේ උඩ තියෙනවා ඇඩ්‍රස් බාර් එක කියලා එකක්. මේ තියෙන්නේ මං නිල් පාටින් පාට කරුවේ ඒක. ඉතින් මේ ඇඩ්‍රස් බාර් එක කියන්නේ පුතේද? ඇඩ්‍රස් එකක් කියන්නේ මොකක්ද? යම් කිසි දැන් ලියුමක්වත් ඇඩ්‍රස් එකක් තියෙනවා නේද? ලියුමක් යවද්දි. අපි ඒ ලියුම යන්න ඕන තැන කොතනද කියන එකයි ඇඩ්‍රස් එකෙන් කිව්වේ. ඒ වගේ අන්තර්ජාලයේ ඉන්ටර්නෙට් වලත් අපි යන්න ඕන තැන දක්වන්නේ මෙන්න මේ ඇඩ්‍රස් එකේ. ඇඩ්‍රස් බාර් එකේ තමයි ලියලා දක්වන්නේ. මම ඔන්න ගහන්නම් google.lk කියලා. ඔන්න මම ටයිප් කරනවා. ඒක උඩ නිල් පාට උනාට පස්සේ සම්පූර්ණ වචනම නිල් පාට වෙලා තියෙනවා මේ ඇඩ්‍රස් බාර් එකේ මේ ටයිප් කරන්න පුළුවන් මේ නිල් පාට වෙලා තියෙන කැලලට තමයි ඇඩ්‍රස් බාර් එක කියලා කියන්නේ. මම ඒක දැන් ටයිප් කරනවා කීබෝඩ් එක පාවිච්චි කරලා Google කියලා. Google කියලා ටයිප් කරන G O G L E අපිට මේ වෙද්දිත් google.lk කියන එක හම්බෙලා තියෙන්නේ. නමුත් අපි ටයිප් කරගෙනම යන් අපිට එතකොට හුරු වෙනවා තව ටිකක් මේක මම මේ දේ කියලා දෙන්නේ ගොඩක් ආධුනික අලුත් ඉන්ටර්නෙට් ගැන නොදන්නවායි කියන ළමයින්ටයි මේක ගොඩක් වැදගත් වෙන්නේ. මම එහෙනම් කියනවා කීබෝඩ් එකේ තව තිත තියෙන කී එකකුත් තියෙනවා. ඊට පස්සේ LK කියන අකුරු දෙක ටයිප් කරනවා. ඒක ටයිප් කරුවාට පස්සේ පුතේ දුවේ අපි මෙන්න මේ මවුස් එකෙන් මවුස් පොයින්ටර් එක තමයි මේ හිසක් අතක් බවට පත් වෙවි යන්නේ. ඉතින් මෙන්න මේ හරස් අතර තියෙන ඊතලයේ ගාවට ගෙනහිල්ලා එකපාරක් වම් පැත්තේ බටන් එක ඔබනවා. ඕම් බලන්න එකක් ආවා. මේක තමයි google.lk කියන වෙබ් සයිට් එක. ඒක සර්ච් එන්ජින් එකක්. ඉතින් මේ වෙද්දී මේක සිංහලෙන් ටයිප් කරන්න පුළුවන් විදිහට තමයි මේ සැකසීලා තියෙන්නේ. මේ බලන්න සිංහලෙන් තියෙනවා සෙවීම, අනුරූප, දින දර්ශනය. මට නම් ගොඩක් අමාරුයි මේ සිංහල තියෙන ඉඳන් මේවා තේරෙනවා මදි. මොකද මමත් සිංහල කෙනෙක් තමයි. නමුත් මේ පරිගණකයට සිංහල භාෂාව සම්බන්ධ වෙලා සම්බන්ධ කරගෙන දේවල් කරගෙන යද්දි අපි ගොඩක් අපහසුතාවයන්ටපත් වෙනවා. අපිට අපි තියෙන ඉංග්‍රීසියෙන් කියුවා නම් මේට වඩා යමක් අපිට අවබෝධ වෙන. උදාහරණයක් විදිහට වෙබ් සර්ච් කියන එක මෙතන තිබුණා නම් අපිට පහසුයි නේද? අන්න ඒ විදිහට ලැන්ග්වේජ් එක අපිට චේන්ජ් කරගන්න පුළුවන්. මෙන්න මෙතන මේ අත බවටපත් වුණ තැන ක්ලික් කරුවොත් එතන ඉංග්‍රීසි තියෙනවා. එහෙම නැත්නම් දෙමළ භාෂාව තියෙනවා.
සිංහල ඉංග්‍රීසි මෙතන අපි ඉංග්‍රීසි තෝරලා තිබුණා නම් සිංහල භාෂාව මෙතෙන්ට එනවා. ඔය මං ඉංග්‍රීසි මත ක්ලික් කරපුවා ඉංග්‍රීසි වලට ගියා. ඊට පස්සේ සිංහල භාෂාව මෙතන තියෙනවා. අපි දැන් එකක් මොකක් හරි හොයලා බලමු. දැන් ඔන්න ඉංග්‍රීසි භාෂාවල තියෙනවා මෙතන search කියලා තැනක්. images කියන්නේ රූප. maps බලන්න maps කියන්නේ මොනවාද? සිතියම් නේද? Gmail කියලා එකක් තියෙනවා. calendar තියෙනවා. translate කියලා තියෙනවා. ඔවා වෙලාවක solution පරිගණක ආයතනයේට හෝ වෙනත් අන්තර්ජාලයේ පුතාලා දුවලට ගෙදර ලබා ගන්න බැයි නම් කුලියට දෙන තැන් තියෙනවා. ඒවට ගිහිල්ලා මෙයා පුහුණු වෙන්න පුළුවන්. දෙමව්පියන්ගේ අනුදැනුම ඇතුව. අපි හොයමු කොහොමද අන්තර්ජාලයෙන් හොයාගන්නේ කියලා. අපිට වැදගත් වුණා එක සතෙක් කවුද මුවා ගැන නේද? මුවාට ඉංග්‍රීසියෙන් කියු දුවේ පුතේ මොකක්ද? deer. ඔව්. D E A R deerද D double E R deerද? ඔව්. D double E R deer තමා deer. එතකොට අපි ඒක බලලා මෙතන හොයන්න කියලා යාට දෙනවා විධානයක්. deerව හොයලා දෙන්න. ඔව්. දැන් අපිට මේකේ පින්තූරයි වෙබ් පිටුයි මේ නිල් පාටින් පෙන්වන්නේ වෙබ් පිටු. මේ පින්තූර ඒ වගේ දේවල් පෙන්නනවා. අපිට පින්තූර විතරක් ගන්න ඕන නම් මේ උඩ තියෙන images කියන්නේ පින්තූර වලටනේ. දැන් deer කියන එක ටයිප් කරුවට පස්සේ images කියන එක ක්ලික් කරුවොත් අපිට ඒ ගහපු වචනේ අපි ඉංග්‍රීසියෙන් කියනවා keyword එක. මේ deer කියන එක තමයි deer කියනවා වගේ අපි හොයන්න ඕන දේ තමයි keyword එකක් කියලා කියන්නේ. ඉතින් ඒ වචනෙට අදාළ පින්තූර ටික ලබා දෙනවා. මේ search කියන එක එබුවොත් පින්තූරත් ලබා දෙනවා, වීඩියෝත් ලබා දෙනවා, වෙබ් පිටුත් ලබා දෙනවා. ඒ වගේම මේක විකිපීඩියා මේ බලන්න මෙතන තියෙනවා මේ මම පාට කරන්නම්. wikipedia.org කියන වෙබ්සයිට් එක. ගොඩාක් ඉගෙන ගන්න කට්ටියට ගොඩක් දේවල් තියෙන වෙබ්සයිට් එකක්. අපි මේක ක්ලික් කරලා බලමු මොනවාද මේ මෝ වර්ග ගැන තියෙන විස්තර කියලා. වගේ චූටි වෙලාවක් රැඳී ඉන්න අවශ්‍ය වෙනවා. ඒක ඔබේ අන්තර්ජාලය ඒ පවතින වේගය මත තීරණය වෙන කාරණයක්. ඔන්න දැන් අපිට හම්බුණා විකිපීඩියා එකෙන්. wikipedia.org නේද? මේ කියන වෙබ්සයිට් වල නම් ලියා ගන්න. මේ තියෙන විකිපීඩියා කියලා ලියලා WIKIPEDIA wikipedia පිටක් org තමා මේ වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එක. ඒ කියන්නේ මෙන්න මේ ඇඩ්‍රස් බාර් එකේ ඔයගොල්ලෝ ගහන්න ඕන wikipedia.org කියලා මේ පැත්තට අර එතන ගහද්දී එනවා ඔයගොල්ලන්ට ඊතලයක්. ඒක ක්ලික් කරන්නයි ඕන. ඉතින් ඊට පස්සේ අපිට ඕන දේ මේ search කියන තැනට ගිහිල්ලා හොයාගන්න පුළුවන්. search කියන තැනට ගිහිල්ලා එකක් දාලා අවශ්‍ය වචනේ ගැහුවා නම් ඕන දේ එයා හොයලා දෙනවා. අපි මේක කෙලින්ම හොයාගත්තේ google.lk කියලා මෙතන ගහලා මේ Wikipedia වෙබ්සයිට් එක හොයාගත්තේ. මෙතන google.lk කියලා ගහලා Google එකේ තමා ගැහුවේ deer කියන වචනේ. එතකොටත් මේ විදිහට හොයාගන්න පුළුවන්. Wikipedia එකේ නැති ගොඩක් දේවල් Google එකෙනුත් අපිට හොයාගන්න පුළුවන්. හැබැයි Google වලට අමතරව තවත් search engine තියෙනවා. ඒවා තමා Yahoo කියලා search engine එකක් තියෙනවා. තවත් විවිධ search engine වර්ග තියෙනවා. Bing ඔම කිය ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ වගේනුත් පුතාලා දුවලට තමුන්ගේ තොරතුරු හොයාගන්න පුළුවන්. නමුත් බහුලව ලංකාවේ පාවිච්චි වෙනවා මේ google.lk කියන search engine එක.
ඉතින් මේකේ බලන්න එක එක දේවල් තියෙනවා. habit, culture and significance. culture කියන්නේ සංස්කෘතිය හා වැදගත්කම. ඔය කියන එක එක මාතෘකා යටතේ මේ මුවාව ගැන කතා කරලා තියෙනවා. මූ වර්ග ඒ වගේ තමුන්ට ඕන සබ්ජෙක්ට් එකේ මොකක්ද වචනේ. ඒ දේ තමුන්ට හොයලා දෙනවා මේ අන්තර්ජාලයෙන්. ඒක මේ තියෙන නිල් පාටට තියෙන දේ ක්ලික් කිරීමෙන් තවත් තොරතුරු වලට අපිට යන්න පුළුවන්. අපි ඒක ඕනම තැනකට ක්ලික් කරුවොත් තවත් වෙබ්සයිට් එකක් තවත් වෙබ් පිටුවක් ඕපන් වෙනවා. ඉතින් මේ තමා තොරතුරු හොයාගන්න ආකාරය. අන්තර්ජාලය පාවිච්චි කරගෙන තමුන්ගේ ඉගෙනීම වැඩි වර්ධනය කරගන්න පුළුවන් මේ විදිහට.